අද උදේම මේ මගේ යාළුවෝ සෙට් එකත් එක්ක අපි යන්න හදන්නේ ගල්බොඩ දියඇල්ල බලන්න. අපි නුවරට ආවා හරියටම උදේ 9 වෙද්දි 9ට තමයි අපි ට්‍රේන් එක තියෙන්නේ. අපි දැන් මේ තමයි අපිව ගල්බොඩට එක්කන් යන්න යන ට්‍රේන් එක එන්නේ. අපි ට්‍රේන් එකට නැගලා ඉස්සරහට යන් හැමෝටම ආරාධනා කරනවා මගේ YouTube channel එක subscribe කරලා මගෙත් එක්ක දිගටම මේ වගේ වීඩියෝස් එක්ක එකතු වෙන්න කියලා. මේ ගල්බොඩ පිහිටලා තියෙන්නේ නාවල පිටියට ටිකක් එහායින්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ අපිට යන පරිසරයේදී අපිට පේනවා අම්බුලුවාව ටවර් එක. දැන් අපි බහින්න යන ස්ටේෂන් එක, ඒ කියන්නේ ගල්බොඩ ස්ටේෂන් එක අපිට දැන් ළඟයි. අපි බහැලා බලමු මොන වගේ පරිසරයක්ද මේකදී අපිට. මේ ගල්බොඩ ස්ටේෂන් එකේ බහැලා අපිට මේ දියඇල්ල තියෙන තැනට කිලෝමීටර් 3ක් 4ක් වගේ පයින් යන්න තියෙනවා තේවත්තක් මැදි. ඒ පරිසරේ මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි මොන වගේ පරිසරයක්ද තියෙන්නේ කියලා. මේ මගේ යාළුවෝ සෙට් එක මෙතනලා ඉඳගෙන ඉන්නවා. අපි දෙන්න එනකන් අපිත් එක්ක මේ ගමන යන්න. සියාපාර දාම අපි ඒ ඇත්තට අපි ඇත්තටම ඉව කරලා ඇත්තනේ. ඉතින් බය වෙන්න ඕන තමයි. කවන්න දැන් ආතල්ලයක් ගමු අපි. අවසාන ආතල්ලේ. අවසාන ආතල්ලයක් ගන්න. එහෙම කියන්නේ එපා අපි මේ තවුට සල්ලි ආයෙ මගේ ටික ඔකට හලමු මගේ හොඳ ඉදිස්ස ටිකක් තියෙන ඉස්සර ඔටි කාලෙ මෙන්න ඉස්ම දියනවා ඔයත් ඒවට ගෙනාවේ නේ මා අමුල ගෙනාවේ කෙනෙක් පොඩා දිලියන් මම නෙන්නේ ඉතින්. අනේ මේක කොහොමද අත දෙන්නද? ෆෝන් එක ගන්නවද? කිෂාන් අතක් දෙන්න පුළුවන්, හිතක් දෙන්න පුළුවන්. එපා අත විතරයි. හිත දෙන්න පුළුවන් වුණා. මේ බ්‍රෝ කිෂාන් පල්ලෙන් ගිද්දා. බලන්න මට මේක දීලා පොර බල්ලෙක් ඉන්නවා. පුළුවන්. නාන්න පුළුවන්. දානවද එහෙම එක? ඔව්. චූටි බබා අනේ අර දෙන්න. එයා පොඩ්ඩක් මෙහෙම ඇද්ද වෙලා වේවා යනවා. නේ අපි ආඩ අත හොදන්න පුළුවන්. තව එකක් කාලා නැහැ. මේ මෙතන දින ගැඹුරු නැති එක. හොදන්න පුළුවන්. ගැඹුරු නැති එක. දාන්න නෙමෙයි. එහෙම නිකම්මද? අස්සන. ඔව් නේද ඇත්තට එහෙම ගාවද? කතුම ගන්නවද එක? මේ ගලවල ගමු. කතු. ඔත. අයිලා. දැන් වැස්සොත් මහේෂ් තමයි ඈ. ලස්සනයි. ඔව් එදත් එහෙම. සබහාදාමේ අපූර්ව නිර්මාණ බලන්න.
ගිහිල්ලා උඩට මේන ගන්න. මේ අපිට ඈතින් පේන්නේ ගල්බොඩ දියැල්ල. අපි ඔන්න ඔතෙන් තමයි යන්නේ. ඔතෙන් යන්න කලින් මෙතන තියෙන හෙල්ලෙන පාලමක්. ඒ හෙල්ලෙන පාලමෙන් එහා පැත්තට අපි මාරු වෙන්න ඕන. මාව වැටෙයිද? මේ තමයි අපි හැමෝටම අපේ පොඩි කාලේ මතක් කරලා දුන්න එක අවස්ථාවක්. අයි අපිට පදින්න දෙන්නේ නැහැ මේ වගේ තැනක පැද්දොත් තමයි. අයියේ තා හැබැයි පැද්දනේ කේෂානි. අර කොහෙද මේ ප්‍රජාව කියලා පැද්ද බැලුම් ආහා. මේ ඔය යන්නේ සර්. ඈ? මේක මම කියන එක. උඩටම යන්න ඕනුවා අතෙන්නම්. එන්න. මාරම ලස්සනක් තියෙන මේ දියැලෙන් වැටෙන වතුරවල පින්න මෙතනින්ල ගොඩාක් දුරට අපේ ඇඟට වදිනවා. ඊට පස්සේ මෙතන ඕන කෙනෙක්ට ඇවිල්ලා ලේසියෙන් නා ගන්නත් පුළුවන්. සමහර දවස්වලට නම් මේක උඩට වැස්සාම මෙතන වතුර ප්‍රමාණය වැඩි. ඒක නම් නාන එක පොඩ්ඩක් භයානකයි. මෙතන පල්ලෙහෙන් හොඳට නා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. එන්න නෑ නෑ
විදිහට අපි ආපු මේ ගලබොඩ දියඇල්ල බලන ගමන මෙතනින් අවසන් වෙනවා. හැමෝටම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. හැමෝටම සුබ දවසක්.